නිකන් ඉන්න ගමන් අර ඔළුවට එනවා පොඩි අමුතු කික් එකක් එනවා. මෑත කාලේ නම් ඇත්තටම යුකියගේම තමයි ඉන්ස්පයර් වුනේ. ගම්පලාතේ මම මාතර දික්වැල්ලේ අම්මලා ගමේ මම තනියම ආව කොළඹ. මට අයිඩියාවක් තිබ්බේ නෑ සින්දුවක් හැදෙන හැටිවත් මුල්ම කාලේ පොඩි කාලේ නම් ඊයකට කීබෝඩ් ප්ලේ කරන්න පුළුවන් එහෙම අපි ලොකු සල්ලිකාර ෆැමිලි එකකින් කෙනෙක් නෙවෙයි. පළවෙනිම හිට් සින්දුව නුඹ මම හිතන්නේ නුඹ මගේ ශාන්ගේ ට්‍රැක්ස් කරලා තියෙනවද වා? ඔව් ශාන් ඒකේ මම හිතන්නේ ට්‍රැක්ස් එකක් දෙකක් ඇරෙන්න අනිත් ඔක්කොම වගේ මම කරේ. පොඩි කාලේ මම එඩ්වඩ් ජයකොඩි මහත්තයාට ආසයි සෑහෙන්න. කැරක්ටර් එකට වැඩිය සින්දු වල ෆෑන් කෙනෙක් මම. ඔව් සින්දු මොනකට වැඩිය ස්ටඩි කරන්න යන්නත් වගේ. එතකොට තමන්ගේ ඇතුලේ තියෙන ක්‍රියේටිවිටි එක නැවතිලා අපි නිකන් ටෙක්නිකලි පැත්තට බර වෙනවා. හිතලා මෙච්චර දුවයි මෙහෙම දුවයි කියලා හිතලා කරන වැඩ නෙවෙයි ඇත්තටම. කියන්නේ මේ සින්දු හැමෝටම ගැලපෙන්නෙත් නෑනේ. එනවත් මාගම්පුර ඔව් ක්‍රූ එකේ. ගොඩක් වෙලාවට මිනිස්සු බලන වුණාට අර අපි එකම ෆ්‍රේම් එකකට කොටු කරලා තියන්න. ඒ කියන්නේ ඇත්තටම ඒකට මම ලොකුවට ආස නෑ. අර වගේ විෂුවල් වල ඉන්න ගෑනු ළමයම දෙන්න බැරිද අපිට වැඩ කරන්න? විසිර ගිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවණැලි හමුනිද මේ පද පෙළි මතක පද කතා මල්ලි පොඩ්ඩක් වෙන ස්ලෝ මේ ටෝන් ඩවුන් කරලා කතා ගන්න. ටෝන් එකක් ඩවුන් වැඩි කතා කරන්න වෙයි. අයියට තමයි දකින්නේ කොහොමද? මට නම් මේක තනියම අතදා යන්න පුළුවන්. මතක පද මම හිතන්නේ මේකත් හිතා හොඳ මොහොතක් කියලා මම විශ්වාස කරනවා වැඩේ පටන් ගන්න කලින්. මූලිකම දේ තමයි මේ අපි නිතර කතා කරන දෙයක් මේ ජීවිතේ විවිධ අවදීන් වල විවිධ මොහොතවල් තුල අපට විවිධ පුද්ගලයෝ හම්බ වෙනවා. ඔවුන් අපේ ජීවිතවල ගමන් සගයෝ වෙනවා. ඔවුන් එක්ක අපි ඔවුන් හරහා යම් යම් විදිහවලට බැඳීම් ඇති කර ගන්නවා. විශේෂයෙන්ම කිව්වොත් ගොඩක් වෙලාවට අපේ රටේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකත් එක්ක තියෙන බැඳීම සියලුම පුරවැසියන්ට වෙන වශයෙන් ඔවුන් දැනෙන හැඟෙන සීමාවෙන් මේ බැඳීම් තියාගෙන ඉන්නවා. ගායකයෝ පිළිබඳව, සංගීත අධ්‍යක්ෂකවරු පිළිබඳව, එහෙමත් නැත්නම් මේ එතනින් පරිබාහිරව වචන ලියන අය ගැන, දීපද රචකයෝ ගැන, ඔය ආදී අනේක විද එහෙම බැඳීම් තියෙනවනේ අපට. එතකොට මේ බැඳීම් කාලෙන් කාලයට අලුත් වෙනවා. එතකොට අර පරණ වුණ බැඳීම් හැමතිස්සෙම මතකයේ තියෙනවා. ඉතින් මේ මොහොතේ අපට ඉදිරි කාලේ හරි මේ මොහොතේ හරි මතක හිටින වැඩක් කරන්න පුළුවන් එහෙම අලුත් පරම්පරාවක් ඉන්නවා. ඒක පරම්පරාවක් කියලා මම හඳුන්වන්නේ ඒක අර ભેදයක් විදිහට දක්වන්නට වඩා මේ නව යෞවනයේ ඉන්න එහෙම තරුණයෝ පිරිසක් ඉන්නවා. මේ ඕන් කරන වැඩ හරි රහයි. ඒවා මං හිතන්නේ එළියට මහලුකුවට නිරාවරණය වුනේ නැති වුණාට ඒවා මං හිතන්නේ මේ ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම්ස් වල එහෙම නැත්නම් ඩිජිටල් මීඩියා එක ඇතුලේ සෑහෙන ලොකු නැරඹුම් මාර ප්‍රමාණයක් හිමි කරගෙන සහ මේ එළියට නොයනවා නෙමෙයි මං හිතන්නේ අපේ ජෙනරේෂන් එකට ඒක හම්බෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. අපි දැන් නාකී කියලා මට හිතෙන්නේ එතනින් පරිබාහිරව ගත්තාම ඒ පහළ පරම්පරාව අතිශයින්ම වැළඳ ගන්න එහෙම ගීත රාශියකට හිමිකම් කියන දිලු ද මෑන් දිලු බීට්ස් එහෙම තමයි තියෙන්නේ. මේ අයිබන් මල්ලි අයිබන් මොකෝ තට්ටේ ඉතින් වාඩි ලැජ්ජ වෙලා ඉඳලා කියන්නේ නැහැ අද කතා කරන්න ඕනවා මේ කතා කරන්න ඉන්නේ try කරමු. කතා කරන්න try කරන්න දෙයක් නැහැ. සින්දුවක් හදනවා වගේ අමාරු නෑ කතා කරන්න එක. මේ දිලු කරන වැඩ මේ අතිශය ජනප්‍රියයි සහ ඒවා මේ ඊටාම රහයි වැඩ. ඒ කියන්නේ මේ මියුසිකලි කරලා තියෙන වැඩ. හරි ආසයි ඒවා පොඩක් කනට සනීපයි. එකක් අනිත් පැත්තෙන් ඒ කියන්නේ දැන් මම දන්නේ මම මේ සම කරනවා හෝ ගලපනවා හෝ ඒ වගේ කියනවා නෙමෙයි. හැබැයි දැන් ඔය ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම්ස් අතරේ වැඩ කරන ඔය මියුසික් කම්පෝසර්ස්ලා ගත්තාම ඔය වගේ ඔයාගේ ඔය රාජකාරියේ ඉන්න අය ගත්තාම මේ එහෙම ටිකක් අර රහ සහ වෙන්න මූඩ් එකක වැඩ කරේ මගේ මතකමානයේ තියෙන යුකී තමයි. හරිද? එතකොට දැන් යුකීගෙන් පස්සේ මේ යුකීගෙන් පස්සේ ඔයා ඉන්නවයි කියන එක නෙමෙයි. යුකීගෙන් පස්සේ අපට ඇහෙන්න ගත්තේ
මේ වාගෙත් වෙන මූඩ් එකක් තියෙනවා වැඩවල පොඩි වෙන සමාධියක් තියෙනවා වෙන ශාන්තියක් තියෙනවා මගේ භාෂාවෙන් කියනවනම් ඕගොල්ලන්ගේ පැත්තෙන් කියන පොඩි වෙන සැපක් තියෙනවා හරි මේ සැපට වැඩ හදන්න පුරුදුනේ කොහොමද පුරුදු වුණා කියන්න ඒක ඇත්තටම මට තේරෙන්නේ නැහැ කියන්නේ ඒක ඇවිල්ලා මගේ ඔළුවේ හැදෙන එක තමයි මම හදන්න try කරන්නේ කියන්නේ මුලින්ම නිකන් ඉන්න ගමන් අර ඔළුවට එන පොඩි අමුතු කික් එකක් එනවා මේ වගේ එකක් හැදුනොත් කොහොමද වගේ එකක් ඇවිල්ලා ඊට පස්සේ ඉතින් try කරනවා කොහොම හරි ඔළුවේ තියෙන දේ එළියට දෙන්න පුළුවන් විදියට ඉතින් හදලා මිනිස්සුන්ට අහන්න දෙනවා එයාලා ඉතින් ඒක ආදරෙන් වැළඳ ගන්නවා ඔය රෙෆරන්ස් තියාගන්නවද මොන හරි ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් හදාගන්න මම වෙන දෙයකට නෙමෙයි අහන්නේ ඒ කියන්නේ එහෙම තියාගන්න නම් ඔයා ඒක එහෙම කිව්වත් කමක් නැහැ හේතුව එහෙම තමයි මිනිසුන්ට එහෙම අපිට වුණත් එහෙම පූර්වගාමීන් ඉන්නවා එහෙම මේ අපට රෙෆරන්ස් තියෙනවා අපට රෝල් මොඩල් ඉන්නවා අපි විශ්වාස කරනවා මෙහෙමයි කියලා සමහර දේවල් කියවන කරන බලන අහන දේවල් ගැන ඒ වගේ ඉතින් එහෙම ඔයාට ඒක තිබ්බයි කියලා ඒකේ ප්‍රශ්නයක් නෑ මම කියන්නේ ඔයාට එහෙම ජීවිතේ එහෙම දේවල් ටිකක් එක තියෙනවද එහෙම දේවල් කියන්නේ මෑත කාලේ නම් ඇත්තටම යුකියගෙම තමයි ඉන්ස්පයර් වුනේ ඇත්තටම යුකිය දවසක් මට හම්බෙලා එදත් මම ඒ යුකියටත් කිව්වා ඔයාගෙන් තමයි ඉන්ස්පයර් වුනේ කියලා ඉතින් ඒ වගේ තමයි වෙල් ටික මොකද කියන්නේ hina වෙලා ඉන්න අයියෝ රෙෆරන්ස් ගොඩක් කලා ගන්න අවස්ථා තියෙනවා සමහරලාට තනි අයිඩියාස් වලට කරනවත් තියෙනවා රෙෆරන්ස් එන්නේ අර අහගෙන යද්දි සමහරලාට මේ වගේ එකක් තිබ්බනම් හොඳයි වගේ ගතියක් එනවා වෙලාවට රෙෆරන්ස් එක පාවිච්චි කරනවා හැබැයි ඒ විදියම නෙවෙයි ඒකෙන් ඉන්ස්පයර් වෙලා අලුත් වැඩක් කරනවා අති දක්ෂ මිනිහ කිරි යුකිත් නේ මේ ඔව් මේ වැඩ කරනවා නම් හොඳයි දිගට මේ හරි මේ මල්ලි කොහෙද ගම්පලාත ගම්පලාතයි මම මාතර දික්වැල්ලේ කුමාර තුංගමුණිදාසගේ ගම දික්වැල්ලේ මම හිටිය 2022 වෙනකම් 2022 ඉඳන් දැන් කොළඹ ඉන්නේ ඒ කියන්නේ අම්මලා තාත්තලා කට්ටිය කොළඹ ආවද නෑ අම්මලා ගමේ මම තනියම ආව කොළඹ ටික් කරගෙන ලේසින් දැන් ඔයා කොහෙද සෙටල් වෙලා ඉන්නේ දැනට ඉන්නේ අතුරුගිරිය ගෙවල් දොරවල් හදලා කරලා පාඩු වෙනවා ටික කරලා ස්ටුඩියෝ එකේ තියෙන්නේ එහෙ ඔව් ස්ටුඩියෝ එකේ තියෙන්නේ මියුසික් ඔයා ඉගෙන ගත්තද ඔව් මම පොඩි කාලේ ඉඳන් මියුසික් ඉගෙන ගත්තා කියන්නේ පොඩි කාලේ ඉඳන් ඊයකට කීබෝඩ් ප්ලේ කරන්න පුළුවන් එහෙම මියුසික් ස්ටඩි කරන්න ගත්තේ හරියට 5 වසරේ වගේ ඉඳන් 5 වසරේ ඉඳන් මේ වෙනකම් ඉතින් ස්ටඩීස් කරගෙන ඉන්නවා මොනවද කියන්නේ මේ කියන්නේ දැන් එකක් එනවනේ අපට දැන් අපි තෝරා ගන්න දේ ගෑල් ළමෙක් ගැන හිතද්දිත් අපිට තියෙනවා වාහනයක් ගැන හිතද්දිත් අපිට තියෙනවා තෝරා ගැනීමක් තියෙනවා. එතකොට අපි මොනවා හරි ඒක අපේ අපේ ජීවිත වෘත්තිය මේක කරගෙන ඒකෙන්ම හම්බ කරන් කනවා වගේ තැනකින් නෙමෙයි අපි ඒක තෝරගන්නේ. අපි පොඩි පැෂන් එකකටනේ ඒක තෝරගන්නේ. මම මේ වැඩේ තමයි කරන්නේ වගේ කියලා. දැන් ඔයාට කම්පෝසර් කෙනෙක් විදියට හරි මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් මොන කැටගරි එකේ මොන ටයිටල් එකෙන් හැදුණුවත් කියන්නේ ඔයාට මේ මියුසික් එක්ක ඉන්න ඕනේ කියන අමාරුවේ එන්නේ මේ කව හරි දැකලාද නැත්නම් මේ දැන් යුකීගේ මියුසික් ස්ටයිල් එක ගැන ඔයාට අදහසක් තියෙන්නේ නැතිනේ. හැබැයි පුද්ගලයෝ විදියට එහෙම තියනවද මේ ඔයාට ඔයාව මේ එහෙම මේ දෙයට යොමු කරපු පොළඹවපු එහෙම කවුරු හරි ඉන්නවද? එහෙමම නෑ. يعني කම්පෝසර් කෙනෙක් විදියට ඉස්සරහට එන්න එහෙම පොළඹවපු කවුරුවත් නෑ ඇත්තටම. ඒ කියන්නේ මට අයිඩියක් තිබ්බේ නෑ සින්දුවක් හැදෙන හැටිවත් මුල්ම කාලේ. ඊට පස්සේ නිකන් ආසාවට වගේ තමයි මට නිකමට ඒ කියන්නේ කොහොම හරි ඒ කියන්නේ කාගෙන් හම්බුණාද දන්නේ මට FL ස්ටුඩියෝ එකෙන් DAW එක හම්බුණා. මගේ කම්පියුටර් එකට මම දාගත්තා. ඇත්තට මොකද්ද ඒකෙන් වෙන්නේ කියලාවත් අයිඩියක් තිබ්බේ නෑ. නිකන් ඒක අතවත ගා ඉන්නකොට තමයි මට මේක අහුනේ කොහොමද මොකද්ද මේකෙන් වෙන්නේ. ඒ දවස්වල ඉන්ටර්නෙට් එහෙම නැති කාලෙක. 2000 කී වගේ හරියට මතක මම හිතනවා 6 වසරේ වගේ. ඔය ඉපදුනේ කීයද? 2001. 2001. මරන්න දෙපේ ඔක. ඉන්ටර්නෙට් තියෙනවා සාමාන්‍යයෙන්. අපේ ගෙදර නෑ එහෙම අපි ලොකු සල්ලිකාර ෆැමිලි කෙනෙක් නෙවෙයි. ඒ දවස්වල ස්මාර්ට් ෆෝන්ස් එහෙම මොකුත් නෑ. අපේ අක්කට ගිෆ්ට් එකකට කම්පියුටර් එකක් හම්බෙලා තිබ්බා. ඒකට තමයි මට FL ස්ටුඩියෝ එක නිකමට try කරලා. කවුද ඒක දුන්නා? අපේ ආච්චි දුන්නේ ඒක එකතු කරලා දුන්නා. අක්කට
ගිෆ්ට් එකක් විදියට. නෑ නෑ මං කියන්නේ FL ස්ටුඩියෝ එක දුන්නේ කවුද කියලා මට හරියටම මතක නැහැ. කොහෙන් හරි මට ඉන්ස්ටෝල් කරගන්න හම්බුණා ඒක. හම්බෙලා මම ඒක නිකන් try කර ඉන්නකොට තමයි මොකද්ද මේකෙන් වෙන්නේ කියන එක අයිඩියා එකක් ආවෙත්. අවුරුදු මං හිතන්නේ අවුරුදු 5ක් විතර නම් කිසිම හරි දෙයක් කරේ නැහැ ඒකෙන්. නිකන් අර බීට් එකක් හදාගන්න පොඩි අර මුලින්ම තියෙන ඉන්ටර්ෆේස් එකේ ස්ටාර්ට් එකේ ටික ඒකෙන් වැඩ කර නිකන් පිස්සුනට හිටියා. එහෙම ඉන්නකොට තමයි අර ඉන්ටර්නෙට් හම්බුණාට පස්සේ මම සර්ච් කරන්න ගත්තා කොහොමද මේකෙන් සින්දුවක් හදන්නේ. ඒ ටික අයිඩියා එකක් අරගෙන තමයි ටික අර ස්ටාර්ට් එකේ ඉඳන් ඩෙවලොප් කරගෙන ආවේ. මොකද ඉස්සෙල්ලාම කරපු වැඩේ මල්ලි? ඒ කියන්නේ මේ ජනප්‍රිය වුණ එක නෙමෙයි මම මේ අහන්නේ. ඔයා වැඩක් සින්දුවක් විදියට හදපු සම්පූර්ණ විනාඩි 3මාරක හරි 4ක හරි 5ක 10ක හරි මොකක් හරි ඩියුරේෂන් එක කරපු ප්‍රොජෙක්ට් එක මොකක්ද? ස්ටාර්ට් එකේ මුලින්ම හැදුවේ අයියා කෙනෙක්ගේ කව එකක්. මගේකුත් නෙවෙයි. අයියා කෙනෙක්ට කරපු කව එකක් පායා ඉහින හෙන්නේ ඒ සින්දුවේ කව වර්ෂන් එකක් කරා අයියා කෙනෙක්. එතකොට මයික් මොකුත් තිබ්බේ නැහැ. මං ගාව තිබ්බේ. එතකොට ලැප් එකක් තිබ්බා. ලැප් එකේ මයික් එකෙන් තමයි රෙකෝඩ් කරේ. ඒක රෙකෝඩ් කරලා හරි එහෙම තමයි පටන් ගත්තේ. මේක දැන් අද අපට අහන්න නෑ YouTube එකට දැම්මේ නෑ ඔයා නේ. රයිට්. ගෙදරින් සපෝට් එකක් තිබ්බද වැඩේ? සෑහෙන සපෝට් එකක් තිබ්බා ඒ දවස්වල ඉඳන්ම. මුල් දවස්වල නම් පොඩ්ඩක් අකමැති වුණා ඉගෙන ගන්න දේවල් මිස් වෙයි වගේ කතන්දරත් එක්ක. ඊපස්සේ යාට කරලා පෙන්නුවට පස්සේ මේකෙන් මේ වගේ දේවල් කරන්න පුළුවන් මේ වගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් වගේ දෙයක් පෙන්වලා දුන්නට පස්සේ යාලත් කැමති වුණා සෑහෙන සපෝට් කරා එතන ඉඳන්. ඔයා මේ ඉස්කෝලේගේ දික්වැල්ලේමද? මම මාතර. රාහුලේ? නෑ සෙන්ට් තෝමස් එකට ගියා. මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ගියා. රයිට්. මේ එඩියුකේෂන් වලටවත් ඔයා කොළඹ ආවේ නෑ මේ වැඩේටම තමයි ආවේ නේ. මරු ඉතින් නේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ එහෙම තමන්ම ඒක හදාරලා තමන්ම වැඩේ ඇතුලේ ප්‍රූව් කරගන්න එක. ඊට පස්සේ මේක ඔයාට නිකන් ස්ටඩි කරන්න ඕනේ කියලා කොහෙවත් හිතුන්නේ නැහැ. ස්ටඩි කරන්න ඕන කියලා හිතුණා. ඒතර එයාගේ නම කියන්නේ මට කෙනෙක් ඒ වෙලාවේ උපදෙසක් දුන්නා ඕනකට වැඩිය ස්ටඩි කරන්න යන්නත්. වගේ එතකොට තමන්ගේ ඇතුලේ තියෙන ක්‍රියේටිවිටි එක නැවතිලා අපි නිකන් ටෙක්නිකලි පැත්තට බර වෙනවා කිව්වා. මට එතනින් පස්සේ ඒකත් එක්ක ස්ටඩීස් ඒ කියන්නේ ඇඩ්වාන්ස් විදියට ස්ටඩි කරන එක පොඩ්ඩක් ඒක මිස් වුණා. ඒකට තාම ආසාවක් තියෙනවා තව ඉස්සරහට බලමු. ඔව් එමත් වෙන්න පුළුවන් මේ ක්‍රියේටිවිටි ඊට පස්සේ අර වගේ තියරිස් වලට ඇප්ලයි කරන්න යනවා වැඩේ පොඩ්ඩක් මේ ජොබ් බාස්ට් යනවනේ. මේ ඔයාගේ පළවෙනි මේ කියන්නේ හිට් සින්දුව මොකක්ද? පළවෙනිම හිට් සින්දුව නුඹහ මම හිතන්නේ මගේ. නුඹහ එක තමයි හිතපු නැති විදිහට වෛරල් ගියේ. ඒ කියන්නේ ඒක මම හිතුවේම නෑ ඇත්තටම ඒක මම දාන්නත් හිටපු සින්දුවක් නෙවෙයි ඒක. අපි ලෝඩත් එක්ක කරේ ඒක ලෝටලාගේ ඕගොල්ලන්ගේ මොකද්ද ඔය තියෙන සම්බන්ධය? ඒක මාර දීගයක් නේ මොකද ඔයාගේ සෑහෙන වෙල ලියලත් තියෙනවනේ. ලෝටගේ මගේ කනෙක්ෂන් එක ඇති වෙන්නේ ඇත්තට ඒකත් මගේ ක්ලාස්මේට් කෙනෙක් හිටියා අයියා කෙනෙක්. ඒ අයියා ඒ ලෙවල් වලදී ඒ ලෙවල් ක්ලාස් වලදී හම්බුනේ. ඒ අයියට ඕන කිව්වා කව එකක් කරන්න. ඒ කියන්නේ මෑච් අප් එකක් වගේ. ඒ අයියාව ආවේ වැඩේට සපෝට් එකක් විදිහට ලෝටත් එක්ක අපේ ගෙදරට. අන්තිමේ ඒ වැඩේ ඒ අයියාගේ වැඩේ කරන්න ඕනේ නෑ. ලෝට එතනින් සෙට් වෙච්ච ගමන් එතන ඉඳන් ලෝටගේ වැඩ මේ වෙනකම්ම කරගෙන යනවා. ඒකත් එක්කම අපි කාලයක් හිටියා එක ගෙදර ලෝටයි මමයි කියන්නේ ස්ටුඩියෝ එකයි එයා ඉන්න තැන අපි ඔක්කොම එක සෙට් එක ගෙදරක් අරගෙන රෙන්ට් එකට ඒ ගෙදර ස්ටුඩියෝ එකත් කරගෙන එහෙම හිටපු කාලයක් තිබුණා. ඔන්න ඒ කාලේ තමයි නුඹහ එක හැදුනේ. මේකේ සම්පූර්ණ ලිරික්ස් ලෝටගේද නැත්නම් ඔයත් ලිව්වද? සම්පූර්ණ ලිරික්ස් ලෝටගේ. අයිඩියාස් කතා කරනවා. එයා ඒක ලිරික්ස් වලට කන්වර්ට් කරලා දෙනවා නේ. ඔයගොල්ලන් අර චාරිකාවක් වැඩේ කරන්නේ කොයි කාලෙද? ඒක හරි ලස්සන වැඩක්. චාරිකාවක් එක ඇත්තට මිහිරන්ගේ පරණ වැඩක්. ඒක මෙලඩි එක ලිරික්ස් ඔක්කොම මිහිරන්ගේ. එයා ඒ වැඩේ මම හිතන අවුරුදු 4ක් විතර පරණ එයාගේ. සෑහෙන පරණ වැඩක්. ඒක මං හිතන්නේ එකපාරක් try කරලා තිබ්බද කියලා ඒත් එයාට එච්චර ලොකු satisfy එකක් නැහැ. තිබිලා නැතුව හරි මට මතක නැහැ සිද්ධිය නැහැ හරියටම. කොහොම හරි මිහිරන්ලව හම්බෙනවා මට දැන් අවුරුද්දක් එකමාරක් විතර කාලයකදී. මිහිරන්ලත් ඒ දකුණේද?
නෑ මිහිරාන් කළුතර එයා හම්බෙනවා මිහිරාන්ලා ඒ කට්ටිය හම්බුනාට පස්සේ එයා කියන මේ වගේ එකක් තියෙනවා අපි 4 දෙනාත් එක මේක කරමුද කියලා ඊට පස්සේ තමයි වැඩේට බහින්නේ අපි කට්ටියත් එක දැන් ඔයා කම්පෝස් කර ඉඳලා මේ සින් කරන්න අපිය වෙන්නේ කොයි කාලෙද ඒ කියන්නේ ඔයා එළියට එන්නේ සින් කරන්න අපි වෙන්නේ කියන්නේ මම මුලින් කවර්ස් කරා මමත් මේ ආසාවට වගේ කවර්ස් කර හිටියා ඊට පස්සේ කොවිඩ් කාලය ගෙදරට වෙලාම ඉන්නවා කිසිම වැඩක් වෙන්නේ නැහැ ගේ ඇතුළෙම ඉන්න කාලේ තමයි මට හිතුනේ නිකන් ඉන්න එකේ try කරා නම් හොඳයි වගේ මුලින්ම ඉතින් එකක් දෙයක් try කරා ඒ ටික ලොකු හිට් එක වුණේ නැහැ ඒත් එක්කම තමයි නුබහා එක හදුනේ මරු යක්ෂ මිනිස්සෙක් ඔයා මේ මරු ඊටාම ලස්සන වැඩ ටිකක් තියෙන්නේ මං හිතන්නේ මේ අපේ ජෙනරේෂන් එකේ මිනිස්සු මේ අහනවත් ඇති අහන්නේ නැති අයට මම කියන්නේ මේ අහන්න කියලා මේ ඊටාම ලස්සන වැඩ ටිකක් ඇත්තටම මේ රයිට් ඔයාගේ පළවෙනි මතක පදේ මල්ලි මේ සේපාලිකා මලයි මේ ජයසිරි අමරසේකරගේ මේක ඔයාගේ මතක පදයක් වෙලා තියෙන මොකද්ද මතක පදයක් කියන්නේ ඔක අපේ අම්මා කියන විදිහට මම අවුරුදු 1මාර වගේ ඉඳන් ওই සින්දුව කියනවලු. ඇත්තටම හේතුවක් දන්නේ නැහැ. ඔය කියන්නේ මේ සින්දුව හිට වෙච්ච කාලේ උඹට අවුරුදු 1මාර. හරි. ඒ කියන්නේ ඇත්තටම හේතුවක් දන්නේ නැහැ. ඒක මොකද්ද හේතුව කියලා මට මතකත් නැති කාලේ ඉඳන් මම ওই සින්දුව කියනවා කියලා අපේ අම්මා කිව්වා. ඒකත් ඒ කියන්නේ මට ওই සින්දුව ඇහෙද්දිම මම පොඩි කාලේ මට මතකයි ලාවට විතර ඒ කියන්නේ චූටිම කාලේ මම කොහේ ගියත් නිකන් කටේ මිමිනනවා ඒ සින්දුව. හේතුව ඇත්තටම මොකද්ද කියලා මේ දවස්වල ඉතින් ඔය ලව් ඇෆෙයාර්ස් ඒ කිසිම තේරුමක් නැහැනේ. චූටිම කාලේ. ඒ කාලෙත් ඉතින් ওই සින්දුව නිතර මිමිනෙන්න ගත්තා. ඉතින් ඔගේ අන්තිම ප්‍රතිඵලයක් විදිහට මගේ පළවෙනි කව එක කරෙත් මම ওই සින්දුවම තමයි. මට ලොකු වෙලත් ඒකම තමයි මට මුලින්ම කවයක් විදිහට කරන්න හිතුනේ. ඒක නිසා ඒක මතකයක් විදිහට දිනනවා ජීවිතේ. සාමාන්‍යයෙන් දැන් මේ ඔයගොල්ලන්ගේ ජෙනරේෂන් එකේ හැම පල්ස් එකක්ම අපිට තේරෙන්නේ නැහැ. එතකොට අපි මේ කියන්නේ අවුරුදු 20කට 21කට කලින් ඔයා ඉපදෙන්න අවුරුදු 20කට 21කට කලින් තමයි මම ඉපදිලා තියෙන්නේ. එතකොට මේ හැබැයි අර නිර්මාණ විදියට තියෙන දේවල් අර අපේ තියෙන පශ්චාත් භාගය අමාරුවට අපි ඒව හොය අහනවා සහ ඒක රස විඳිනවා සහ ඒක ගැන එහෙම කතා කරන්න කැමතියි. මේ මොහොත අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ මොහොතේ තරුණයන්ගේ තියෙන රිද්මය, ඒගොල්ලන්ගේ තියෙන හයිප් එක, ඒගොල්ලන්ගේ ටෙම්පෝ එක, ඒගොල්ලන්ගේ ෆීලිං එක තේරුම් ගන්න තියෙන එක අවකාශයක් තමයි ඔයගොල්ලෝ කරන සින්දු, ඔයගොල්ලෝ ලියන වචන, ඔයගොල්ලෝගේ විෂුවල් ක්‍රියේෂන්, ඔයගොල්ලන්ගේ ජෙනරේෂන් එකේ කරන ස්ටේජ් ඩ්‍රාමා, ඒගොල්ලන් ලියන මේ කවි, කියන්නේ මේ ආර්ට් වැඩවලින් තමයි ඒගොල්ලන්ගේ ෆීල් එක තේරුම් ගන්න පුළුවන්. ඒකට මේ දැන් ඔයා සම්බන්ධයෙන් මට වෙනම තව කෑල්ලක් අහන්න තියෙනවා. ඒකෝට දැන් ඕගොල්ලන්ට කවුද ඔය දැන් 70s වල ඉඳලම දැන් කතා අහෙනවනේ කොන්සර්ට් තියෙනවා බලනවා මෙහෙම ජෙනරේෂන් වයිස් ගත්තාම දිලුට කවුද එහෙම මතක ආටිස්ලා කියලා මෙහෙම පික් කරන්න පුළුවන් ඔයාගේ බකට් එකට දාගන්න. පරණ ජෙනරේෂන් ඔව් පරණ ජෙනරේෂන් හැම එකකින්ම ගත්තාම පරණ ජෙනරේෂන් ඔය ආසා වැඩ ඒවා කියන්නේ මියුසිකලි වාට ඒ වගේ තියෙන බාව් එක ඒක නිකන් අපි කතා කරමු ඒක මම හරි කැමති වාගෙන් දැනගන්නේ. ගොඩක්ම මම ඇවිල්ලා ඒ කියන්නේ වෙස්ටර්න් පැත්තට වැඩිය මම ගොඩක් ඊස්ටර්න් පැත්තට බරයි ටිකක් වැඩිපුර. ඒ කියන්නේ ගෙදර ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක කෙනෙක් ඒක. ගෙදර කවුරු මියුසික් කරාද මන්දි? මියුසික් කරේ නෑ. අපේ තාත්තා හොඳ ඒ කියන්නේ ප්ලේ එකෙන් තබ්ලා ඩොල්කි වගේ ප්ලේ කරනවා. අපේ ලොකු තාත්තා සර්පිනා ප්ලේ කියලා. හොඳට සර්පිනා අපේ අර ලයින් එකෙන්ම ඇවිල්ලා තියෙනවා. පොඩි කාලේ ඉඳන් එතකොට ඇහෙන්නෙම ටිකක් පරණ සින්දු ඒවත් එක්ක තමයි පොඩි කාලේ ඉඳන්ම ගෙවුනේ. ආස ගායකයෙක් පොඩි කාලේ ඉඳන් එඩ්වඩ් ජයකොඩි මහත්තයා ආසයි සෑහෙන්න. ඒ කියන්නේ එයාගේ සින්දු ගොඩක් තියෙනවා මට සෑහෙන ෆීල් වෙනවා. එතකොට අමරදේව මාස්ටර් ආසයි. එතකොට මියුසිකලි ගත්තොත් මම ටිකක් මෑත කාලේ හිරුමැකීයයි නීලා. ඔව් අම්ලේ සින්දු. ඒ සින්දේ මියුසික් වලටම සෑහෙන්න ආසයි. ඒ දවස්වල ඉඳන්ම ඒ කියන්නේ කියන්න දෙයක් නැහැ. ඇඟේ හිරිගඩු විපෙනවා. ඒක මියුසික් අහද්දි. ඒ කියන්නේ කවුද රංගද කරලා තිබ්බේ මට මතක නැහැ. මට මතක නැහැ. ඒකත් ඒ කියන්නේ මට හරියටම ඔරිජිනල් එකත් හරියට තාම හම්බුන්නේ නැහැ. අර එක ෆිල්ම් එකෙන් අරන් දාගෙන ගත්තා එන තිබ්බේ. ඒ කියන්නේ
ඒක මියසිකලි මාර ඇඩ්වාන්ස් ටේ සින්දුව. ඔයගොල්ලන්ගේ ජෙනරේෂන් වල සහ ඔයගොල්ලන්ට කලින් ජෙනරේෂන්ස් වල කවුද ඔයාට එහෙම මෙහෙම ගන්න පුළුවන් කට්ටිය ඉන්නේ? අපේ ජෙනරේෂන්ස් කියන්නේ අපේ කලින් ජෙනරේෂන්ස් වැඩිම චරිත අයියාගේ මියුසික් මාර ලස්සනයි. යුකී අයියා, එතකොට රදිෂ් වන්දබන්, රදිෂ් අයියා, යසස් අයියා, තව නම් නොකිය එකපාර මතක් වෙන ගොඩක් අය ඉන්නවා. ඒ කියන්නේ සින්දුවෙන් සින්දුවට එක වෙනස් වෙනවානේ. ගොඩක් මාර මම කියන්නේ කැරක්ටර් එකට වැඩිය සින්දු වල ෆෑන් කෙනෙක් මම. ඔව් සින්දු ගැන කතා කරද්දී නිකන් ඔයා වචන ගැන හිතනවද නැත්නම් මෙලඩි වයිස්ද ඔයාට මෙලඩි එකද වදින්නේ ඉස්සෙල්ලා වචනද වදින්නේ? මුලින්ම කියන්නේ මගේ සයිඩ් එකෙන් නම් මුලින් මෙලඩි එක තමයි වදින්නේ නේ. ඔව් මුලින්ම මෙලඩි එක ඉතින් හැටිනේ ඒකනේ. මෙලඩි එක තමයි මුලින් දාගන්නේ. මෙලඩි එක දාගනිද්දි මට අර සමහර තැන්වල වචන කියන්නේ මෙලඩි එකත් එක්ක කියවන වචන තියෙනවා. ඒ ටික හැමෝම තියලා ඊතර ටික තමයි ඒකත් එක්ක ෆීල් කරගන්නේ. මෙලඩි එකටත් කියන්නේ මුලින්ම මෙලඩි එකටත් කලින් සමහර වෙලාවට කන්ටෙන්ට් එක මේ වගේ මේ කන්ටෙන්ට් එක යටතේ කරත් හොඳයි කියලා. ඊට පස්සේ ඒකට මෙලඩි try කරනවා. ඒ කන්ටෙන්ට් එක ඔළුවේ තියන ලිරික්ස් කරනවා. ඒ වගේ තමයි. ඔව්. දැන් අපිට මේ වෙලාවේ ෆීල් එක හරි දැන් ඔය හැම ආටිස්ට් කෙනෙක්ගේම වැඩවල තියෙනවනේ ෆීල් එකක් කවුරු කොහොම මොක කරත් ඒ කියන්නේ හැම වැඩකම ෆීල් එකක් ඒකේ මූඩ් එකක් තියෙනවනේ ඈ එක්ක නටන්න පුළුවන් ඈ නැත්තම් අහගෙන අඬන්න පුළුවන් අහගෙන hina වෙන්න පුළුවන් වෙන සමාධියකින් අපිට ඉන්න පුළුවන් එහෙම දැන් එහෙම මේ ඕගොල්ලන්ගේ ජෙනරේෂන් එකේවත් එක වැඩ කරන අයගේ දැන් චාරිකාවක් කියන්නේ වෙන වෙන රිදමික් සින්දුවක් ඒ හරි මරු ඒ කියන්නේ මට හිතෙනවා මේ ඕගොල්ලන්ගේ ජෙනරේෂන් එකේ රිදම් එක දෙයි කියලා මම දන්නේ මට නිකන් අහද්දි හිතෙන්නේ අනිත් පැත්තෙන් ගත්තාම මම කැමති ඕගොල්ලෝ ඇතුලේ තියෙන සාකච්ඡාව මොකද්ද සංවාදය මොකක්ද නිකන් වැඩ වෙන්න ඕන මෙහෙමයි මචං මෙහෙම තමයි මේ වෙලාවේ දුවන වැඩ මේවා දැන් මට ඒකත් එක්කම අනිත් පැත්තෙන් ආය අහන්න වෙන්නේ ඔයා කොහොමද ඔච්චර ඔය නිකන් එන calm and quiet වැඩ full අර එන හරි මේ නිවිච්ච වැඩ මේ නිවිච්ච මියුසික් එක කරන්නේ නිවිච්ච මියුසික් කියන්නේ ඒ කියන්නේ ඒක මම පර්සනලි මං ආසේ ටයිප් එකට ඔයාගේ ටයිප් එක මගේ ටේස්ට් එක ඒ ටයිප් එක ඒකයි ගොඩක් ඒවා ඒ ටයිප් එකටම වෙන්නේ අනිත් එක ඒකට වඩා මිලියන් ගණන් මිනිස්සු එකතු කරගන්න පුළුවන් වුණානේ නේද කියන්නේ මං කියන්නේ ඒක හරි මරුනේද ඒ කියන්නේ අපි ඇත්තටම හිතලා මෙච්චර දුවයි මෙහෙම දුවයි කියලා හිතලා කරන වැඩ නෙවෙයි ඇත්තටම ඒ කියන්නේ අපේ ෆීල් එක අපි කරනවා අපේ ඔළුවට එන වයිබ් එක අපි දෙන්න බලනවා අපි අපි ආටිස්ට්ලා කීප දෙනෙක් ඉන්නවා ඒ ඔක්කොම වගේ ඒ ටයිප් එකට තමයි කරන්නේ ඇත්තටම දුවන්න බලාගෙන වැඩක් කරන අය අඩුයි කවුද ඔයගොල්ලන්ගේ ගෑන්සියේ ඉන්නේ මේන්ලි අපි 4 දෙනෙක් ඉන්නවා මමයි මිහිරන් රමිදු ඉමාන් ෆ්‍රාන්ඩ් අපි 4 දෙනා තමයි මේන්ලි ඉන්නේ කියන්නේ ක්‍රූ එකක් නෙවෙයි වැඩ කරන්නේ එක මුඩ් එකට අපි 4 දෙනා මේන් වෙනවා චාරිකාවක් සින්දුවත් හදන ඒ විදියට කියන්නේ 4 දෙනාගේම ඒ 4 දෙනාමද අපි 4 දෙනා රයිට් ඒ ටයිපෙන් ඉතින් කට්ටියන්ගේම අයිඩියාස් ටිකක් මැච් වෙන එක වගේ ඉතින් ඒකත් එක්ක වැඩ කරන ලේසි අපි 4 දෙනාට මේ වෙලාවේ ඉන්ඩස්ට්‍රි එක කොහොමද නිකන් දැන් මම දකිනවා දැන් අනුෂ්කා ඔයාගෙන් සින්දුවක් කරගෙන තිබ්බා ඒ කියන්නේ දැන් මේ අනුෂ්කා වගේ යුකීගෙන් වැඩ කරගත්තා කියන්නේ මම කියන්නේ ඒ සෙන්ස් එක තිබ්බාම ඒ පල්ස් එක තිබ්බාම තේරෙනවා රයිට් මේ වෙලාවේ මෙන්න මේ කල එකේ කියන්නේ ගායකයෙක් නම් ඒ ගායකයාට තේරෙන්න ඕනේ මේ වගේ මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් එක්ක එහෙම ටයප් වෙන්න. දැන් ඉස්සර ආපු ආටිස්ට්ලා මට මතක කසුන් එක්ක සෑහෙන කෙනෙක් එහෙම මෙලඩි කරගෙන සින්දු කිව්වා. ඒ වෙලාවේ වැඩත් කරා. තාමත් ඒ ආටිස්ට්ලාගේ ඒවා තියෙනවා පොඩි බෙන්ච්මාර්ක් මේ වැඩ විදියට. දැන් එහෙම මේ දැන් එහෙම අර වෙන ජෙනරේෂන් එක ඕගොල්ලන්ට කලින් මේ වයසින් හරි වැඩි කට්ටිය ඇවිල්ලා එහෙම ඕගොල්ලත් එක්ක වැඩ කරන්න මට වැඩක් කරලා දෙන්න කියලා දැන් ඔයා කිව්වා මේ ළඟදී කාංචනාගේ වැඩක් මොකක් හරි යනවායි කියලා මේ කියන්නේ දැන් එහෙම ඕගොල්ලන් දැන් එහෙම අවස්ථාවන් හම්බෙද්දී මේ ඕගොල්ලන් ඩිලිවර් කරපු එක හරි කියලා හිතනවද? ස්ථානියද්දි ඩිලිවර් කරන ඒ කියන්නේ වැඩිපුරම ඔතන තියෙන්නේ මගේ ආසාව. ඒ කියන්නේ මට කලින් ජෙනරේෂන් එකකත් එක්ක එහෙම අයත් එක්ක වැඩ කරන්න සෑහෙන ආසයි. මොකද එයාලගේ එක්ස්පීරියන්ස් එක වැඩි අපිට වැඩිය සර්. ඒ කියන්නේ අපේ තියෙන අයිඩියාස් නෙවෙයි එයාලට ඉන්ඩස්ට්‍රි එක ගැන තියෙන්නේ අපිට වැඩිය ගොඩක් දේවල් එයාලා ඉන්ඩස්ට්‍රි එක ගැන දන්නා. ඒතර එයාලගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒවත් එක්ක ඉතින් සෑහෙන ආසයි වැඩ කරන්න. අලුත්
අයත් එක්ක යාලා වැඩ කරද්දී කොහොමද වැඩේ වෙන්නේ ඒ ගැන අයිඩියක් ගන්න පුළුවන් ඉතින් එක්ස්පීරියන්ස් එකට වැඩ ගත්තා. මේ වෙලාවේ කොහොමද මල් ඉන්ඩස්ට්‍රි එකේ කියන්නේ මොකක්ද මේ දැන් අපිට අපි එක එක සින්දු අහනවනේ එක එක විදිවලට ඒ කියන්නේ දැන් ලංකාවේ බීට් බෑන්ඩ් කල්චර් එක ගත්තාම මේක ඇතුලේ යන නන් ස්ටොප් ටිකක් තියෙනවා අර මේ ඒවා අහන මේ කපිරිසක් කියන ඒ රිද්මේට කැමති අපි ඒවා අහන්න නැතුව නෙමෙයි අපිත් ඒවා අහනවා අපට අහන්න ඕන වෙලාවට මම කියනවා හැම නිතරම ඒවා අහන්නේ නැහනේ දැන් එහෙම එහෙම පැත්තක් කර ලයිව් සින්දු අහන එහෙම පැත්තක් තියෙනවා ඒ අරන්න සාමාන්‍යයෙන් නිකන් සින්දුවක් අහනවා කියලා අපේ ප්ලේලිස්ට් වලට එන්න පුළුවන් සින්දුත් එක්ක මේ වෙලාවේ මියුසික් මූඩ් එක නිකන් ඔයාලට හිතෙන්නේ කොයි වගේද මොකද ඔයත් දැන් මේ මම කියන්නේ දැන් මොන අපිට මොකක් හරි පැත්තකින් මේ ෆැක්ස් එකක් ගන්න තියෙනවා නම් අපි ඒකත් එක්කනේ කතා කරන්න ඕනේ දැන් ට්‍රෙන්ඩින් සින්දු ගොඩක් ගෙතිබිලා තියෙනවා තාමත් තියෙනවා ඒවත් එක්ක ට්‍රෙන්ඩින් කියන එකත් එක්ක යනවායි කියන එක නෙමෙයි මම කියන්නේ හැබැයි ඩිජිටල් එක ඇතුලේ මේ පාට ලොකු කලාපයක් දැන් මේ විවර වෙලා තියෙනවනේ මොකක්ද නිකන් ඔයා හිතන්නේ මියුසික් මූඩ් එක කොයි වගේ කියලාද මියුසික් මූඩ් එක කියන්නේ දැන් ඒ කියන්නේ මම හිතන්නේ දැන් අර ප්‍රශ්න නෙමෙයි මම නිකන් ඔයාව මේ පුළුවන් තරම් කැෂුවල් කරලා මේ කතා කරන්න අහන්නේ මේ ඒ කියන්නේ මම හිතන්නේ ඒ කියන්නේ එකම ටයිප් එකකට දැන් අය කොටු වෙලා ඉන්නවා කියලා මොකද එක එක ටයිප් එකේ සින්දු වෙනවා විවිධ එක එක ජනරස් වල එනවා ඉතින් ගොඩක් ඒවා ගොඩක් අය වෙනඳ ගන්නවා කියන්නේ තමන් කැමති දේ තමන් වෙනඳ ගන්නවා ඉතින් ඔක ભેද කරන්නේ නැතුව හැමෝම තමන් ආස ටයිප් එකේ සින්දු ටික අහගෙන හිටියනම් හරි මොකද මම මේ පොඩි දැන් මම ඔයාලට වඩා ටිකක් අවුරුදු 20ක් විතර මේ වයසින් වැඩි නිසා මම මේ වගේ මේ ප්‍රශ්නේ අහන්නේ මේක නිකන් හරි කවුරුවත් ભેද බින්න කරන එකක් නෙමෙයි හරි කැෂුවල් කතාවක් දැන් අපිට මතකයි ඒ කියන්නේ අපි අහලා දැනගත්ත ඒවත් තියෙනවනේ දැන් අමරදේව මාස්ටර් ඉද්දී අමරදේව මාස්ටර්ත් එක්ක එයා පෙර ගමන් කරුවා විදියට ඉස්සරහින් තියාගෙන එයාට පිටිපස්සෙන් එහෙම හැදිච්ච પરම්පරාවක් ඉන්නවා එහෙම එයාව මෙහෙම එයා තමයි ඒගොල්ලන්ගේ පූර්වාදර්ශී පරමාදර්ශී රූපේ කියලා තියාගෙන එයා එක්ක මෙහෙම හැදුණු પરම්පරාවක් ඉන්නවා ඊට පස්සේ උන්න අපට මතක අවදිය වෙද්දී හරියට මොකද රූකාන්තය එද්දි රූකාන්තය ඇවිල්ලා එද්දි රූකාන්තයත් එක්ක සෑහෙන පිරිසක් ඒ කියන්නේ රූකාන්ත පැටව් කියලාත් ඒ කාලේ කිව්වා හරිද ඒ කියන්නේ ග්‍රේෂන් ජයමහා ආවා මදුමාධව අරවින්ද ආවා කවුද රොහාන් පෙරේරා ද සිල්වද අහලා තියෙනවද පුරාණේ ඔබට පිදුවාලේ ඇයට මං පිදුවා කියලා එයා ආවා එතකොට සෑහෙන පිරිසක් නොසෑහෙන පිරිසක් ආවා හරිද ඒ කියන්නේ අරයව තමයි පෙරමුණේ තියාගන්නේ ඒකත් එක්ක එහෙම වෙනවා ඊට පස්සේ 2000 වෙද්දී බාතියලත් එක්ක තව සෙට් එකක් හැදුනා කසුන් එක්ක තව සෙට් එකක් හැදුනා කසුන් පැටවු විදිහට දැන් එහෙම පැටවු ගහන්නේ කවුරු යටතේද ඒ කියන්නේ දිලු බීට්ස් යටතේද මේ අපේ යුකි නවරත්න යටතේද එහෙම නැත්නම් මම කියන්නේ ඒ වගේ එහෙම ඉන්නවනේ මේ කම්පෝසින් පැත්තෙන් එහෙම වැඩකාරයෝ ඉන්නවා ගායකයෝ විදියට එහෙම ඉන්නවා නිකන් ඕගොල්ලන්ට හිතෙන ඕගොල්ලන් කියන අර වගේ නේ මේ වගේ නේ මේ සෙට් එකම අර වගේ නේ කියලා නිකන් අන්න එහෙම ඕගොල්ලෝ ඇතුලේ කතා වෙන දේවල් එහෙමත් කියන්න බෑ මොකද අපි දන්නේ නැහැ ඇත්තට මෙයා කවද ෆලෝ කරන්නේ නෑ ෆලෝ කරනවටත් වඩා මල්ලි මේ හැමතිස්සම මේ එහෙම හැදෙනවා ඉතින් ඒක තමයි ස්වභාවය හරිද කියන්නේ එහෙම දැන් එහෙම අර පිරිසක් ප්‍රමාණයක් සංඛ්‍යාවක් එහෙම හැදිලා තියෙනවද? ඔයා දන්න විදියට නෑ. මට හරි අයිඩියාවක් නෑ. ඒත් මම හිතනවා හැදිලා ඇති කියලා. ඔව්. කාගේ වගේද කියන්නේ එහෙම කාටද පිරිසක් හදන්න පුළුවන් උනේ. දැන් කස්සා වගේ සිං කරන කට්ටිය ආවා කාලයක්. ඊට පස්සේ කසුන්ගේ වගේ ඔය ලැටින් කසුන් කරපු ඔය මෙලඩීස් තියෙන ඔය සඳ ඕනෑ මා මේ මොකද්ද මල් මිටක් තියන්න වගේ අන්න ඒ වගේ මෙලඩීස් ඕනේ කියලා එහෙම ආවා කාලයක්. ඉතින් ඔය තාරුකා නිවාජිත් බණ්ඩාරගේ සින්දුව ඔය දැන් TikTok එකේ එහෙම හරි පොපියුලර් එකක් තියෙන්නේ. එතකොට අනුරාධා පෙරේරාට පබළු වැල් හිස කියලා සින්දුවක් තියෙනවා. ඒකත් ඒ ටයිප් එකේමයි. මේ ඒකේ මල් මිටක් වගේ සින්දු 4ක් විතර තියෙනවා. මම කියන්නේ සින්දුත් කෙරුණා අර වගේ කසුන්න ෆලෝ කරගෙන ආපු අයත් හිටියා දැන් සංකල හැම තාම කියනවා ඉතින් කසුන්නෑ තමයි කසුන්නෑ සිංගින් ස්ටයිල් එක තමයි අපි ෆලෝ කරේ කියලා හරිද
ඒ කියන්නේ මේ එහෙම මං කියන්නේ අන්නේ ඒ වගේ මම මේ හරි ආසයි දැනගන්න ඕගොල්ලන්ගේ කතාව ඒකයි. ෆලෝ කරන්න කියන්නේ තම හරියට දන්නේ නැහැ. ඒත් සමහර සින්දු ඇද්දී තේරෙනවා නිකන් මං කරන ටයිප් එක සමහරලාට ෆලෝ කරනවා ගතියත් සමහර සින්දු වල තේරෙනවා. කියන්නේ සමහර අය කමෙන්ට් දාලා තියෙනවා. කියන්නේ සින්දුවේ ඩිස්ක්‍රිප්ෂන්ස් කිසිම දෙයක් නැත්නම් වල ඒක සමහර මේක දිලු බීට්ස් මියුසික් කරන්නේ නැත්තේ වගේ අර වගේ කමෙන්ට්ස් තියෙනවා. ඉතින් සතුටුයි සමහරලාට. ඒ කියන්නේ අපිව ඔය පොඩි සතුටක් තියෙනවා. මේ හැදුවා හෝ හදනවා හෝ හැදමින් යනවයි කියන එක ගැන නේ. ඒක හරි ඒක තමයි මමත් ඇහුවේ. කියන්නේ ඒක වෙන්නත් පුළුවන්. මොකද වාගේ මේ වැඩවල තියෙනවා ඒ සැප ගතිය. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අපි එක්කම තැනකට කොටු වෙලා ඉන්නත් එහෙම ආස නැහැ. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. එකම තැනකට කොටු වෙලා ඉන්නත් ආස නැහැ. නෑ ඒක එහෙම වෙන්නේ නැති වෙයි මල්ලි. මොකෝ හේතුව පැවැත්මකුත් නැති වෙනවනේ. එකම දේත් එක්ක කොටු වෙලා. දැන් ඒ කියන්නේ බාතියලා ඩුවෝ බෑන්ඩ් එකක් විදියට ආවට ඒකත් එක්ක එනවා සෙන්ටිග්‍රේඩ් එනවා 6 ලේන් එනවා. ඒගොල්ලෝ එක ස්ටයිල්ස් වල එක මේ සින්දු කියාගෙන ආවා. ඒකෙන් ඉතින් සමහර අය රොමේෂ් ලක්ෂාන් එනවා. දැන් රොමේෂ් විතරයි ලක්ෂාන් නෑ. එතකොට කවුද ඉරාජ් සෙට් එකක් එනවා. එතනින් තව ඉරාජ් එක්ක චින්තිලා ඔහොම එක කට්ටිය එක විදියයි. මේ පොඩි අර අනුරුවක් විදියට අරග තිබ්බා. ඔය ඉතින් වෙනස් වෙයි. ඒ කියන්නේ එහෙම පොඩි ට්‍රෙන්ඩ් එකක් හදන්න පුළුවන් කියන්නේ ඉතින් වෙන ඒ කියන්නේ ටැලන්ට් එකක් ඒක ඇත්තටම. මේ මරු මේ අපි යන් දෙවෙනි එකට. මොකක්ද දෙවෙනි එක? මිතුවද? මේරේ මිතුවා. මේරේ මිතුවා. ඒ සින්දුවත් එක්ක මම යන්නේ ඉස්කෝලේ කාලේට. මම දන්නේ ඇත්තටම අර ඒ දවස්වල මට සිංගින් කැපැසිටි එකක් තියෙනවා කියලා මම ලොකුවට දන්නේ නැහැ. කිසිම අයිඩියක් නැහැ මට සිං කරන්න පුළුවන්ද බැරිද එහෙම කියලාත් එහෙම අයිඩියක් නැති කාලෙක. ඒ කියන්නේ අපි රංජිත් සර් කියලා ඉන්නවා සිංහල සර් කෙනෙක්. ඒ සර් මගේ වොයිස් එක අහලා මේක කරලා මට කොන්සර්ට් එකක ඉස්කෝලේ තිබ්බ පොඩි කොන්සර්ට් එක සිං කරන්න කියලා chance එකක් දුන්නා. ඒ දවස්වලදී මම සිං කරලාම නැහැ ලොකුවට ස්ටේජ් වල එහෙම. ඒ කියන්නේ බයත් එක්ක දිනන කොහොම වෙයිද දන්නේ නැහැ. මට මුලින්ම ওই සින්දුව තමයි කියන්නේ මට කියන්න හම්බුනේ. ওই සින්දුව මට පොඩි කාලෙත් නිතරම ඇහිලා තියෙන සමහර වෙලාවට ওই සින්දුවත් එක. ඒකත් එක්ක මට සෑහෙන ආසයි තුන මේ සින්දුවම කියන්න. ඒකත් ওই සින්දුව තමයි මම මුලින්ම ස්ටේජ් එක කිව්වේ. ඒ කියන්නේ ඉස්කෝලේ ස්ටේජ් එක. එදා හිතුවට වැඩි ඒකට සෑහෙන ප්‍රතිචාර එහෙම හම්බුණා. මට සෑහෙන එදා කියන මාර හැපි දවසක් ඒක. එතනින් පස්සේ සෙන්ට් තෝමස් එකනේ. සෙන්ට් තෝමස් එක. ওই සින්දුවත් එක මට ඒ කාලේට සෑහෙන ඇදිලා යනවා. ඒ කියන්නේ කොහෙද යවුනත් මං ඉක්මනට මේ දවස්වලට ටක් ගාලා ඇදිලා යනවා. සෙන්ට් තෝමස් එකේද ඩීටැප් කට්ටිය? නෑ. දන්නේ. දැන් මේ වෙද්දි කොච්චර මේ සින්දු ප්‍රමාණයක් ඔයා කියලා තියෙනවද? කම්පෝස් කරලා තියෙනවද? මේ වෙන අය වෙනුවෙන් වැඩ කොච්චර කරලා තියෙනවද? කියපු සින්දු ගාන නම් සාමාන්‍යයෙන් තියෙන සින්දු 14ක් 15ක් වගේ. ගොඩක් ෆීචර් කරපුවා. ඒක හැත්තක හදපු සින්දු නම් තියෙනවා මම හිතන්නේ සින්දු 500ක් විතර ඇති. හදපුවා. ඒ දවස්වල මුලින්ම රැප් සම්බන්ධයෙන් තමයි පටන් ගත්තේ. ඔය වැඩ කරලා තිනවා ෂාන් පුතාලා ඔය හැමෝම එක්කනේ. ඔයත් මාගම්පුර ක්‍රූ එකේ. තාම කවුද ක්‍රූ එකේ ඉන්නේ? දැන් නම් ක්‍රූ එකේ ඉන්නේ මම ෂාන් පුතා DJ JNK මොනියෝ දිනුවා ඉසු අපි කට්ටිය ඒක. ඒ දවස්වල සෑහෙන සින්දු ප්‍රමාණයක් ඇද. ඒ දවස්වල මම සිං කරන්නේ නැහැ එතකොට ලොකුවට. ඉතින් මම මොකද්ද මල්ලි මාගම්පුර ක්‍රූ එක කියන්නේ? මම දන්නේ නැති නිසා. මාගම්පුර ක්‍රූ එක කියන්නේ යාළුවා ඔක්කොම දකුණ. ඒ කියන්නේ ඒ දවස්වල දකුණු පළාතේ මාගම්පුර කියලා. ඒ කියන්නේ ඒකත් එක්ක තමයි නම ඉන්නේ. ඒක වෙලා ෂාන් අයියා සහ දිනුවා ඒ දවස්වල ඒගොල්ලෝ හදාගත්ත ගෑන්ගේ පස්සේ ඒක කන්නට්ටුනා අපි කට්ටිය. ෂාන්ගේ ට්‍රැක්ස් කරලා තියෙනවද වා? ඔව් ෂාන් ඒක මම හිතන්නේ ට්‍රැක්ස් එකක් දෙකක් ඇරෙන්න අනිත් ඔක්කොම වගේ මම කරේ. සදමාලිත් වගේද? ඔව්. රයිට් ලස්සන ට්‍රැක් එක. thank you. ඉතින් මේ වගේ දවස්වල ඉඳන්ම සෑහෙන ට්‍රැක්ස් හදුනා. ඔය ලෝටගේ ඇල්බම්
සෑහෙන්න දුන එක ඇල්බම් එක සින්දු 7ක් 8ක් අනිත් 10ක් විතර තියෙනවා. ඇල්බම්ස් වල කොහමරි ඔක්කොම සින්දු ටෝටල් එක මම හිතන්නේ සින්දු 500කට වැඩිය නම් කරලා තියෙනවා. කරලා තියෙනවානේ. වගේ ක්ලාස් එකේ හෝ ඉස්කෝලේ හිටපු කට්ටිය කවුරුත් මේ වත් එක මේ වැඩේට සම්බන්ධ නැහැ. ඒගොල්ලන් මියුසික් වලට සම්බන්ධත් නැහැ. ක්ලාස් එකේ ඉස්කෝලේ එහෙම ලකුවට නැහැ. ඉස්කෝලේ හිටපු එක මල්ලි කෙනෙක් ඉන්නවා දැන් අපිත් එක අපි ඉගෙන ගන්න සිතුවම් හදේ කියලා සින්දුවක් තියෙනවා. ඒක මම මියුසික් කරේ. අපිත් එක්ක ඉස්කෝලේ තරඟ වලට එහෙම යද්දී ඒ මල්ලි වයලින් ප්ලේයර් කෙනෙක් මම කීබෝඩ් ප්ලේ කරේ. ඒ දවස්වල සමස්ත ලංකා තරඟ එහෙම යද්දී ඒ මල්ලි විතරයි මම හිතන්නේ දැනට මාත් එක්ක දැනට වැඩ කරගෙන යන්නේ ඉස්කෝලේ කාලේ හිටපු. දැන් ওই වර්චුවල් එක ඇතුළේනේ දිලු අපි වැඩ කරන්නේ. දැන් ඕගොල්ලෝ අපි හැමෝම දැන් ඒක ඇතුළේනේ වැඩ කරන්නේ. දැන් මේක අපි කොච්චර මේක ඇතුළේ මෙහෙම ඩිලිවර් කරත් අපට 2 මිලියන්ද 5 මිලියන්ද 25 මිලියන්ද 50 මිලියන්ද කොච්චර ආවත් අපට ඒකත් එක්ක රෙවෙනියු එකක් ආවත් ගොඩාක් වෙලාවට මම දන්නේ මම පරණයිද කියලා ආර්ට් එක ගොඩක් වෙලාවට තියෙන එළියනේ. එළිය සමාජයට ගියාම මේ ඔයගොල්ලන් ස්ටේජ් එකක perform කරද්දී ඔඩියන්ස් එකක් ලක්ෂයක් 50000ක් ඉන්න දැනකින් ක්ලබ් එකක් එද්දී one more dilu කියලා කෑ ගහද්දී නැත්තම් ඔයගොල්ලන්ගේ අර ට්‍රැක් එක ඉල්ලලා එක නම් වලින් කෑ ගහද්දී ඔයගොල්ලන්ට සිං කරන්න දෙන්නතු ඒ ඔඩියන්ස් එක සිං කරද්දී තමයි ආටිස්ට් කෙනෙක්ට වෙනම සැපක් තියෙන්නේ කියලා මම කම්පියර් කරන නිසා මේ ඉන්ඩෝර් ෂෝස් වල මම දැකලා තියෙනවා ඒ කියන්නේ එහෙම ඔඩියන්ස් එකෙන් එහෙම ක්ලැප් එකක් එද්දී ස්ටේජ් එකේ එද්දී මොන වගේ හැඟීමක්ද තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලන් හූ කිව්වත් කෑ ගැහුවත් මොක කරත් ඒ හැඟීම එකයි. ඒ කියන්නේ ඒක හරි මේ හැමෝටම විඳින්න පුළුවන් එකක් නෙමෙයි. පොලිටිෂියන්ලට පුළුවන් ඒක වෙන විදියකට. හරිද? මේ ඉතින් ඕගොල්ලන් එහෙම එළියට එන්න එළියේ perform කරන්න performing artistලා විදියට එහෙම එන්න අදහසක් නැහැ. කරනවද දන්නෙත් නැහැ මම ඒකයි. කරනවා කියන්නේ තාම limited shows ප්‍රමාණයක් විතර අපි කරන්නේ. මොකද කියන්නේ අපේ සින්දු හැමෝටම ගැලපෙන්නෙත් නැහැනේ. අහන් ඉන්න පිරිසක් ඔයගොල්ලන්ගේ ජෙනරේෂන් එකක් ඉන්නවා. අහන් ඉන්න පිරිසක් ඉන්නවා. අර ඒකින් දා නිතරම outdoor shows එහෙම ලකුවට බලා ගන්න බෑ. ඒ කියන්නේ නෑ මං කියන්නේ ඉන්ඩෝ පැත්තේ කොන්සර්ට් පැත්තවත් කොන්සර්ට් පැත්තෙන් ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාසෙට කොන්සර්ට් 2-3ක් වගේ දැනට කරන ආසාවලට. ඒ කියන්නේ ඕගොල්ලන් ඕගනයිස් කරලා කරනවද නැත්නම් වෙන ඕගනයිස් කරපුවා. අන්තිමටම අපි කරා ගිය මාසේ කතාවක් කියලා ෆිල්මින් කොන්සර්ට් එකක්. ඒකේ ඒ කියන්නේ හිතුවේ නැති විදිහට ඒක සෝල්ඩ් අවුට් වෙලා ඒ කියන්නේ සෑහෙන ඔඩියන්ස් එකක් ආටිස්ලා ඒක අපේ ජෙනරේෂන් එකේ කට්ටියත් එක ඒ කියන්නේ පරණ ජෙනරේෂන් එකෙන් අපි යසස් අයියා සුනීර අයියා එහෙම ඇවිල්ලා හිටියා රදීෂ් අයියා ඒගොල්ලෝ ඒ සෑහෙන ඒ ෂෝ එකේදී තේරුණා අපිට ඒ කියන්නේ අපේ ඔඩියන්ස් එක ෆෑන් බේස් එක කොහොමද එළියෙත් ඉන්නවා කියලා. එළියෙත් ඉන්නවා කියලා. කියන්නේ විහාර මහදේවි එකේ තිබ්බේ කියන්නේ විහාර මහදේවික තනිකර පැක් වුණා. ෆුල්ම පැක් වුණා. අන්තිම දාන්න ඉඩ නැති හින්දා ක්ලෝස් කරේ. ඒ කියන්නේ ඒ තරම් කියන්නේ හිතා ගන්න බෑ ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඔයාලා මයිම් කරනවද නැත්නම් ලයිව් සින් කරනවද? ලයිව් සින් කරන බෑන්ඩ් එකක්. ඔව්. ඒකත් ඒ කියන්නේ ඔඩියන්ස් එකෙන් එන චියර් එක ඒක හිතා ගන්න බෑ. අර වගේ විෂුවල් වල ඉන්න ගෑනු ළමයම දෙන්න බැරිද අපිට වැඩ කරන්න? මොකද ඒ ළමයම විතරක් වා විෂුවල් වල තියාගෙන ඉන්නේ. ඉතින් හොඳයි. හොඳයි. මම හිතන්නේ වෙන කවුරුත් ගන්න බැරුවේද නේ? වෙන පවුල් ප්‍රශ්න. හරි. අම්මයි තාත්තයි මොනවද කරන්නේ මල්ලි? අපේ තාත්තා දීවරෙක්. ඒ දවස්වල අපේ අම්මා ලොකු ජොබ් එකක් කරන්නේ නිකන් රෙදි මහන වගේ දෙයක් කරන්නේ. ඉතින් ඒ දවස්වල ඉඳන් මම ලොකුවට කියන්නේ ලොකු සල්ලිකාර පවුලක් නෙවෙයි. ඒතර දේවල් නැතුව තිබෙත් නැහැ. ඔව් ඉතින් බැලන්ස් එකේ ගියා. ඉතින් එහෙම තමයි. තාම යනවා මුද්දට. ඔව් එයාට ඒක පුරුද්ද. ඒක නවත්තලා ගෙදර ඉන්න කිව්වත් ඒක කරන්නේ නැහැ. ඒගොල්ලන් එහෙම ඉන්නේ නැහැ. ඒ හැමෝ ඒ දෙමව්පියෝ හැමෝගෙම එකයි. මොකක් හරි වුණාම තමයි ගෙදර නවත්තන්නේ.
ඒගොල්ලන් ඒ කොළඹ ඉන්න කැමති ආවත් ඉන්නේ දවස් එක ගැන උපරිම දවස් දෙකයි ඉන්නේ එතන ගියාට ඉන්නකම් මැලි ඉන්න කියලා යනවා වගේ පවුලේ වෙන කවුද මට අක්කලා දෙන්නෙක් ඉන්නවා අම්මයි තාත්තයි අක්කලා දෙන්නේ මම අක්කලා දෙන්න ඔව් මැරි කරලා දෙන්නා ඒගොල්ලත් එහෙද නැත්තම් ඔව් ඒගොල්ලොත් එහෙ දික්කල යනවා ඉඳලා ඉල්ල ඔව් යනවා ගිහිල්ලා යනවා ගොඩක් වෙලාවට අම්මා මෙහෙ එනවා දැන් මේ දවස් ටික තමයි ඇවිල්ලා ඉන්නේ හයිවේ එකේ තිබෙන්නේ පුළුවන් නේ මොනවද ප්ලෑන්ස් ඔයාගේ ඉතින් මේ ජීවිතේ මියුසික් කම්පෝසර් කෙනෙක් විදියට දැන්වා රටක් යනවා දන්න මිනිසෙක් වෙලා තියෙනවා මේ ඔයාගේ නිර්මාණ මිනිස්සු අහනවා වයස් ભેදයකින් තොරව ඒවා ඔයාට මම දැකලා තියෙනවා මම හිතන්නේ කමෙන්ට් ත්‍රෙඩ් එකේ එහෙම සෑහෙන්න මම කියන්නේ කවුරුත් එහෙම අර බැනලා නෙමෙයි තියෙන්නේ නේ වැඩිපුරම මම හිතන්නේ මිනිස්සුන්ට ඒ මියුසික් කම්පෝසින් වලින් දෙන්න පුළුවන් ඉතින් මේ ශාන්ති වාට දෙන්න පුළුවන්කම හම්බෙලා තියෙන නිසා ලොකු අගේ කිරීම හම්බෙලා තියෙනවා. ඉතින් මේක මේන්ටේන් කරනවට වඩා අර එක වෙරයිටිස් වල වැඩ කරන එක තමයි ඉතින් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ කේක දේවල් try කරනවා. ඉතින් ඒ දැන් වයස එතකොට වාට 23යි මේ අවුරුද්දට 24යි. ඉතින් එක ටයිප් try කරනවා මිනිස්සු බාරගන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒත් මගේ මෙච්චර කල් මම කරන් ආවේ මගේ දේ එළියට දෙන එක ඒකේ විදියටම කරගෙන යනවා. ගොඩක් වෙලාවට මිනිස්සු බලන වුණාට අර අපි එකම ෆ්‍රේම් එකකට කොටු කරලා තියන්න ඒ කියන්නේ ඇත්තටම ඒකට මම ලොකුවට ආස නැහැ. මොකද ඒක කරන්න යන්නත් එපා. කරන්න යන්නේ ඒක කවුරුත් හදලා දෙන ෆ්‍රේම් ඇතුළට අපිට යන්න බෑනේ. ඒ කියන්නේ ඇත්තටම ඉතින් අර මගේ ආස දේ වුණාට මමත් ඒ කියන්නේ වෙනස් දේවල් try කරන්න ආසයි. ආසයි කියන්නේ සමහර වෙලාවට තියෙනවා දැන් ඒ කියන්නේ නෙගටිව් කමෙන්ට්ස් වලට නෙගටිව් පෝස්ට් ඇත්තටම දන්නේ නැහැ හේතුව මොකද්ද කියලා. ඒක මෙහෙමයි මල්ලි මම දන්නේ නැහැ ඒක ඒ දෙකම බාර ගන්න ඕනේ. මොකද දන්න දෙගොල්ලන්ගේ ෆීල් එකනේ. ඔව්. ඒ කියන්නේ කිසිම බරින්න තරම් හේතුවක් නැහැ. මොකද්ද කියලා දන්නේ නැහැ. දන්නේ නැහැ අපි සිද්ධාද්දේ එහෙම දන්නේ නැහැ. මට ඉතින් ඒ දවස්වල ඉඳන් යාළුවා එක්කම ආපු සින්දුවක් දන්නේ. ඒවත් දන්නේ ඒව කියන්න බෑ ඉතින්. ඒ දවස්වල ඉඳන් නෙගටිව් කමෙන්ට්ස් බාර ගන්න එක හුරු වෙලා තිබ්බේ. ඒ කියන්නේ ඒ දවස්වල ඉඳන් අපි රැප් ෆීල්ඩ් එකේ දවස්වල වැඩ කරන් යද්දි සෑහෙන ඉතින් නෙගටිව් කමෙන්ට්ස් අර වැඩිනේ. ඒකත් එක්ක ඉතින් මට ඔක ගානක් නෑ. ඒකින්ද මට කියන්නේ ඇත්තටම කමෙන්ට් සෙක්ෂන් ගන්න එපා. කමෙන්ට් සෙක්ෂන් එකේ අවුලක් නෑ. කියන්නේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඉන්නේ ඇත්තටම ෆෑන්ස්ලා. ඒ කියන්නේ ගොඩක්ම ඒ කියන්නේ එක සින්දුවක් විතරක් කාලා ඔඩියන්ස් එකට එන අයගෙන් තමයි සමහරලාට නෙගටිව් කමෙන්ට්ස් එන්නේ. ඒ දවස්වල ඉඳන් හිටපොය දන්නවා මම කරන්නේ මොනවද කොහොමද වැඩ ටික සිද්ධ වෙන්නේ වැඩ ටික යන විදිය. මේ දැන් ඔයගොල්ලන් වැඩ කරන මේ ප්ලැට්ෆෝම්ස් ටික තියෙනවනේ. මෙතන බර ගණනාවක් තියෙනවානේ අපි දන්න මේ නොදන්න Spotify ද දැන් ගොඩක් මිනිස්සු දන්න YouTube විතරයි බෙතින් එහාට තව earning platforms බර ගණනාවක් තියෙනවා. ඒතර මේ වගේ හොඳ income source එකක් අපට generate කරගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට අර newcomersලා කියලා අලුතෙන් එන අය සමහර අය දැනගෙන එනවා සමහර අය නොදැන එනවා. එතකොට මේක ඇතුලේ වැඩ කරද්දි මොකක්ද හදා ගන්න ඕන ඩිසිප්ලින් එක නිකන් ඔයාට හිතෙන විදියට? වැඩ කරද්දි ඩිසිප්ලින් එක කියන්නේ හැමෝත් එක්කම මම කියන්නේ හැමෝත් එක්කම සමගින් ඉන්න ඕනේ. කියන්නේ කාත් එකත් ඇරියස් හදා ගන්න නැතුව. ඒ කියන්නේ අපි දන්න සමහර වෙලාවට ඒ කියන්නේ ආරංචි වෙනවා සමහර ආටිස්ලා අපිත් එක්ක තරහයිලු. ඒ කියන්නේ තරම හේතු දන්නේ නැහැ. කියනු පරිස්සම් ඒක තමයි. කියන්නේ අපි දන්නේ නැහැ අපිත් එක්ක තරහ වෙලා. ඒ කියන්නේ කිසිම හේතු. ඒ කියන්නේ ඉතින් මට එහෙම දෙයක් නෑ ඇත්තටම. මම කියන්නේ හැමෝත් එක්කම මම බලන්නේ සමගින් වැඩ ටික කරන් ඉන්න. ඇත්තටම තරංගයක් නෙවෙයිනේ අපි කරන්නේ අපේ ආර්ට් එක අපි එළියට දෙන එකනේ. ගොඩක් වෙලාවට ඇරියස් හදන ඇත්තම හිතන්නේ ඒ කියන්නේ ඒකත් ඔඩියන්ස් එක විසීම අපි කම්පෙයාර් කරන්න බලන සමහර ඒ කියන්නේ මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි මෙයා එක්ක බලද්දි මෙයා කවුද මෙයා එක්ක බලද්දි එහෙම කම්පෙයාර් කිරීමෙන් අර කියන්නේ අපේ කියන්නේ හොඳට ඉන්න මිනිස්සුන්ගේ සමහරලාට ඔලු අවුල් යනවා කම්පෙයාර් කරද්දී අනු ඇත්ත නෙවෙයි. කම්පෙයාර් කරනට වැඩිය ඒ කියන්නේ එක එක ආටිස්ට්ගේ තියෙන්නේ ඉතින් ඒ කියන්නේ එක එක කලර්ස් නේ. ඒක හින්දා ඒ කියන්නේ හැමෝත් එක්කම හොඳින් වැඩ ටික කරගෙන තමන්ගේ කල එක එළියට දෙන්න ඕනේ.
ටයිම් ඇති නොද පොතක් පතක් කියවන්න එහෙම නැත්තම් ෆිල්ම් එකක් බලන්න එහෙම නැහැ ස්ටුඩියෝ එකේමයි. ඉස්සර නම් තිබ්බේ නෑ. ඉස්සර නම් කොහොමදවත් තිබ්බේ නෑ. දැන් මම පුළුවන් තරම් ඒ සයිඩ් එකටත් වෙලාවක් ඉතුරු කරගන්න බලනවා. මොකද නැත්තම් හරි අමාරුයි. ඒක කියන්නේ සෞඛ්‍ය පැත්තෙන් ගත්තත් ඒත් හොඳ නෑ. මානසික නිදහස එළියනකන් සෑහෙන වැඩ කරනවා. සමහරලාට කියන්නේ හිතන්නේ නැති විදිහ 아무තු ඔළුවේ කැක්කුම් වෙනවා. ඒත් එක්ක ඒකත් එක්ක දැන් මම ටිකක් එක දිගට වැඩ කරන එක අඩු කරලා වැඩ බාර ගන්න එකෙම සෑහෙන අඩු කරලා තියෙන්නේ. මොකද ටයිම් එකක් නෑ ඇත්තටම. සමහරු බනිනවා. කියන්නේ මැසේජ් වලට රිප්ලයි එහෙම කරන්න නැති වුණාම ඇයි බනින මැසේජ් එකක් බලන්න නැතුව ඒ තරම් ලොකු සීන්ද? ඒ කියන්නේ එයාලා දැන් නෑනේ. කියන්නේ අපි කොහොමද වැඩ කරන්නේ ස්ටුඩියෝ එකේ වාඩි වුණාට පස්සේ උදේ ඉඳන් හවස වෙනකම් මේකට ફોකස් එක දෙනකොට ඒ කියන්නේ සමහර විටන්නේ අපේ ලොකුකම කියලා එකෙන්. ඇත්තටම එහෙම දෙයක් නෑ. ඉතින් ඒ කියන්නේ ගොඩක් වෙලාවට අර වැඩත් එක්කම හින්දා දැන් පොඩ්ඩක් ඒක තේරෙනවා එන්න පොඩ්ඩක් සෞඛ්‍ය පැත්ත ඩවුන් වෙනවා කියලා. ඒකත් එක්ක දැන් වැඩ ගන්න එක සෑහෙන අඩු කරලා යන්න ඕනේ. ෆ්‍රී ටයිම් එකකුත් දාගෙන වැඩත් බැලන්ස් කරගෙන යන්න බලන්නේ. ඔය අතුරු කිරීමයි ස්ටුඩියෝ එකේ තියෙන්නේ. කොහොමද වගේ ප්‍රේමය? ප්‍රේමය කියන්නේ අවුලක් නෑ. ප්‍රේමය ඉතින් සුන්දරයි. සුන්දරයි. යනවා සේට් එකේ. හරි. අපි එමු එහෙනම් අවසාන මතක පදේට. ප්‍රේමය ගැන කතා කරන්න එච්චර කැමති නෑ මං හිතන්නේ. දාලා ඇති මේ බැරි එක. අවසාන මතක පදේ. යලි හමුවන්නේ කෙදිනද අපි? පියත් අයගේ ලස්සන සින්දුවක්. ඒක ගැන කතා කරොත් ඒ කියන්නේ ඒ සින්දුව මගේ මතකයට එන්නේ යම්කිසි කාල සීමාවක් තිබ්බා ටිකක් ප්‍රේමයට පොඩි බාල්දියක් පැල්ලිච්ච වගේ. ඒ කාල සීමාවේදී ඒ කියන්නේ අපිට හම්බෙන්න එහෙම බැරුව කොහෙද ගියන් ළමයා මාතරමද නැහැ. ඒ කියන්නේ ඒකින්ද හම්බෙන්න විදියක් නැතුව කාලයක් තිබ්බා. ඒ කාලය ඇතුළත ඉතින් අපි නිතරම ඕවර් ද ෆෝන් කතා කරේ. ඒ කියන්නේ එතකොට නිතරම කියවිච්ච සින්දුවක් තමයි ඕක. ඒ කියන්නේ නිකන් ඉන්නකොටත් විනෝද රචන සමහරවිට නිකන් හම්බ වෙන්නේ ගෙදිනද අපි. ඒ කියන්නේ ඔය සින්දුව සෑහෙන ඒ දවස්වල ඇහුවා. ඒ කියන්නේ ඒ තරමටම ඒ කාලෙද මේක එන්නේ මේ දැන් අවුරුදු 3ක් 4ක් වැඩි කාලයක් නෑ. ඒ කියන්නේ ඒකත් එක්ක ඒ මොරිස් වලට යන ඒ මේ පියත්ගේ මේ ට්‍රෙන්ඩින් වුණ සින්දු වල කලින් ආවේ නේ. ඔව් කලින් ආවේ. ඒක තමයි. අවුරුදු දෙකක් විතරයි දෙකක්. දෙකක් හරි තුනක් හරි. ඔය කාලේ ගැන ඔයානේ දන්නේ. ඉන්සිඩන්ට් එක තියෙනවා ළඟට. නෑ ඒ කියන්නේ ගොඩක් පරණම සිද්ධියක්වත් නෙවෙයි ඒක. ඉතින් ඒකත් එක්ක නිතරම කිව්ව සින්දුවකත් එක්ක ඉතින් ඒ මතක වලට යනවා. හොඳයි හොඳයි. ඔක දැන් ඉතින් කියන්න ඕනේ නැති සින්දුවක්. හරි මල්ලි එහෙනම් thank you මේ හොයා ආවට මේ වාගේ ජීවිතේ මතක ගැන කතා කරාට වඩා මේක නිකන් Q&A සෙෂන් එකක් වගේ ගියේ. නෑ මූලිකම දේ ඇත්තටම මේ මට මේ ඔයත් එක්ක කතා කරන්න ආසයි හිතුනේ මේ ඔයා කරන වැඩවල තියෙන ෆීල් එකට ටිකක් මම පෞද්ගලිකව පෙරේතයි. හැබැයි මම නිකන් වටේ ඔය අපි මේ විවිධ තැන් වල හම්බෙන අපේ යාළු මිත්‍රයන්ගෙන් අහපුවාම එහෙම මේ ඒගොල්ලොත් එහෙම අහනවා දැනුවත් සහ ඒක ගැන පොඩි හැඟීමක් සහ තැකීමක් තියෙනවා. ඒ වැඩ ලස්සනයි කියලා. මේ ඉතින් මේක තමයි ඔයගොල්ලන්ගේ ජෙනරේෂන් එකේ වැඩේ කියලා ඉතින් අපිට හිතෙනවා සමහර වෙලාවල් වලට. ඒක නිසා මට හිතුණා ඔයත් එක්ක මෙහෙම කතා කරන්න ඕනේ කියලා. මේ සහ මේ දිගටම එහෙම වැඩ කරන්න සහ මේ අර මේක ඇතුලේ තියෙනවනේ අපිට මේ යන්න ඕනේ විදියක්. ඒක මට කියලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ඔයා දැනගෙන යන්න ඕනේ එකක්. ඉතින් ඒ ගමන ඔයා යයි කියලා ඉතින් අපි විශ්වාස කරනවා. මේ එහෙම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වැඩ තමයි කරන්න ඕනේ. වැඩ කරන්න හැමතිස්සෙම ඉතින් මිනිස්සුන්ට අහන්න මොන හරි තිබ්බනම් ඉතින් මරු. right, thank you. thank you මට කතා කරන්න ප්‍රෝග්‍රෑම් එකට. විසිර ගිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවණැලි හමුවුනිද මේ පද
සිතුවිලි මතක පද